ජනාධිපතිතුමා අපිත් සමග අදහස් හුවමාරු කරගත්තා මේ අද දිනය තුල. ඒ වගේම අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෛද්‍යානිකගේ සංගමයේ විධායක සභාවත් සමග අදහස් හුවමාරු කරගත්තා. ඒ අනුව අද දහවල් අපිට විශේෂිත වූ හමුවක් නැත්නම් සාකච්ඡාවක් ලබා දුන්නා සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෛද්‍යානිකගේ සංගමයේ විධායක සභාවට මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලුවා මේ සම්බන්ධයෙන් ඔහුට අවශ්‍ය සාධාරණ කාලයක් ලබා දෙන්න කියලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉතිරි කටයුතු සිදු කරන්න. එහිදී අපි රජයේ වෛද්‍යානිකගේ සංගමයේ විදියට එතුමා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව අපි විධායක සභාව විදියට මේ අවස්ථාවේදී අපි හදිසි විධායක සභා රැස්වීමක් කැඳෙව්වා. ඉල්ලීම සලකා බලා අද පැවති හදිසි විධායක සභා රැස්වීමේදී අපි තීරණය කරා හෙට දිනේදී පවත්වන්නට නියමිතව තිබෙන මේ සංකේත වැඩ වර්ජනය ඒ ඔවුන්ගේ ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් ලෙස අපි සලකලා මාර්තු මාසේ 21 වෙනිදා දක්වා මේ අපි හෙට දිනේ කරන්නට නියමිත ඒ සංකේත වැඩ වර්ජනය කල් තබන්නට තීරණය කරා මාර්තු මාසේ 21 වෙනිදා 3 වන අයවැය කියවීම දක්වා.